හොඳයි සිසු දරු දැරියනි, අපි ඊළඟට මුහුණ දිය යුතු වන්නේ ශ්‍රවණ පරීක්ෂණයට අදාළව තාල ඥානය මනින ප්‍රශ්නයට. මෙහිදී පරීක්ෂක මණ්ඩලය විසින් ගීතයක් ගායනා කරනවා. ඊට අදාළ හින්දුස්ථානි තාලය තබ්ලාවෙන් වාදනය කරනවා. ඔබ එම ගීතය ඉතා හොඳින් ශ්‍රවණය කරලා ඊට අදාළව ඇති A B C D කියන කෙටි ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න ඕන. අප විසින් ගායනය සහ වාදනය කරන ලද ගීතයට අදාළව ඔබ A B C D කියන කෙටි ප්‍රශ්න 4ට පිළිතුරු සැපයිය යුතුයි. ඒ ප්‍රශ්නය, ඒ කියන්නේ A කියන අනු ප්‍රශ්නයට ඔබ ලියන්නට ඕනේ අපි ගයපු වයපු ගීතයට ගැළපෙන හින්දුස්ථානි තාලයේ නම. ඊළඟට B අනු ප්‍රශ්නයට පිළිතුරු විදිහට ඔබ ලියන්නට ඕන එම හින්දුස්ථානි තාලය විභාග වෙන් කර එම තාලපදය ලියා දැක්වීම. C කොටසට ඔබ ලියන්න ඕන එම තාලයට ගැළපෙන වෙනත් ගීතයක මුල් වචන ටික. D කෙටි ප්‍රශ්නයට අදාළව ඔබ ලියන්නට ඕන එම හින්දුස්ථානි තාලයට සමාන වන දේශීය තිතෙහි නම. හොඳයි සිසු දරුවනි, දැන් අපි ගීතය ගායනා කරනවා. ඔබ ඉතා හොඳින් ශ්‍රවණය කරලා බලන්න මෙම A B C D කියන කෙටි ප්‍රශ්නවලට පිළිතුරු මොන වගේද කියලා. සුවඳ පාත්ම ඕඩුවාදි නොයක පුෂ්පයෙන් සදී. සුවඳ පාත්ම ඕඩුවාදි නොයක පුෂ්පයෙන් සදී. සරණ හංස සේරු බොම කොකුණු සීත පෙන් පිරී. සරණ හංස සේරු බොම කොකුණු සීත පෙන් පිරී. සුවඳ පාත්ම ඕලුවාදි නොයක පුෂ්පයෙන් සදී. හොඳයි දරු දැරියනි, දැන් අපි එම තාල ඥානය ප්‍රශ්නය මැන බැලීමේ කෙටි ප්‍රශ්න 4ට පිළිතුරු මොන වගේද කියලා බලමු. අපි ගායනා කළ ගීතයට වාදනය කළ හින්දුස්ථානි තාලය තමයි දාදරා තාලය. එතකොට A කොටසට පිළිතුර වන්නේ දාදරා තාලය. ඊළඟට B කොටසට පිළිතුර විදිහට ඔබ ලියන්නට ඕනේ තාලපදය විභාග වෙන් කරලා ලියන එක. එසේනම් ධා දී නා ධා තු නා ආදී වශයෙන් විභාග වෙන් කරලා ලියන්නට ඕන. ඊළඟට C කොටස එම තාලයට ගැළපෙන වෙනත් ගීතයක මුල් වචන ටික ලියන්නට ඕනේ. ඔබට මේ සඳහා ලියන්න පුළුවන් මාත්‍රා 3න් 3ට විභාග වෙන ගීත මල් පිපෙයි දෙනෙත් ඇරෙයි, නිල් අහස් තලයේගේ මුහුදු පතුල යට ඉඳලා ආදී ගීත ගොඩක් තියෙනවා. ඔබට ඉන් එකක් තෝරගෙන ලියන්න පුළුවන්. ඊළඟට D අනු කොටසට පිළිතුර විදිහට ඔබ ලියන්නට ඕන මෙම හින්දුස්ථානි තාලයට සමාන වන දේශීය තිත තමයි නම් කරන්න ඕන. දේශීය තිත මැදුම් තනි තිත. එසේනම් සිසු දරු දැරියනි, ශ්‍රවණ පරීක්ෂණය පිළිබඳ ඔබ යම්කිසි අවබෝධයක් ලබා ගන්නට ඇතැයි අපි විශ්වාස කරනවා. මීට සමගාමීව ඇති කෘතිය පරිශීලනය කිරීමෙන් ඔබට තවදුරටත් මේ පිළිබඳව අවබෝධය ලබා ගැනීමට හැකි වේවි.